Hi guys, RoboCode Nexus එකෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි අදත් ඇවිල්ලා තියෙනවා. අද අපි වීඩියෝ එකේ හදන්න යන්නේ රේල්වේ ගේට් එකක්. ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් රේල්වේ ගේට් එකක්. අපි ඒකට යූස් කරන සර්වර් මෝඩ් එකක් සව අල්ටර්නේටිව් එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි අපි එහෙනම් මේකට ඕන වෙන දේවල් මොනවද කියලා අපි බලමු. අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා බ්‍රෙඩ් බෝඩ් එකක්. බ්‍රෙඩ් බෝඩ් එකකුයි අපි ESP32 එක අපි යූස් කරනවා. මෙතන බ්‍රෙඩ් බෝඩ් එක ESP32 එක. ඊපස්සේ අපිට තව ඕන වෙනවා ජම්පර් වයර්ස් ඕන වෙනවා. ජම්පර් වයර්ස් ඕන වෙනවා. ඊට පස්සේ තව සර්වර් මෝඩ් එකක් ඕන වෙනවා. සර්වර් මෝඩ් එකක් ඕන වෙනවා. ඊට පස්සේ තව අල්ට්‍රාසොනික් සෙන්සර් එකක් ඕන වෙනවා. ඒ දෙකම මෙහෙම තියාගන්න. හරි. අපි දැන් මේවල කනෙක්ෂන් කරනවා. අපි ඉස්සෙල්ලාම ගමු අපේ සර්වර් මෝඩ් එක. නෙවෙයි අල්ට්‍රාසොනික් සෙන්සර් එක අපි දැන් කනෙක්ට් කරගමු. අල්ට්‍රාසොනික් සෙන්සර් එක කරද්දී ඒකේ අපිට පින් 4ක් බලා ගන්න පුළුවන්. ground pin එක, echo pin එක, trick pin එක, VCC pin එක. අපි දැන් මෙතන අපි direct මේකට අපි set කරමු. ඒක අපිට female to male ඒවා තමයි ඕන වෙන්නේ. මේකදී use කරන්න නැහැ. අපේ ultrasonic sensor එකේදී අපි ඒකේ ground එකට එකක් ගහලා අපි මේක ground එකට set කරගමු. හරි. ground එක හරි. තව එකක් ගමු අපි. අපි ගන්නවනේ මේකට female to male. ඊට පස්සේ අපි echo එක අපේ ගහලා මෙතන set කරගෙන අපේ code එකේ තියෙන pin එකට තමයි set කරන්නේ. අපේ code එකේ තියෙන pin එක තමයි pin 18. මම මේ code එක description එකේ දාලා තියන්නවා. ඊපස්සේ 18 එන්නේ මෙතන එක අපි සෙට් කරගත්තා. ඊපස්සේ අපි තව එකක් ගමු. ඒකත් අය ට්‍රික් එකට දාගමු. ඒක ට්‍රික් එකනේ ට්‍රික් එකේ කෝඩ් එකේ තියෙන එක. ට්‍රික් එකේ වෙන්නේ pin 5. pin 5 තියෙන මේ pin 18ට මෙහෙම. ඒක අපි සෙට් කරගමු. ඊපස්සේ අපිට ඊළඟට තියෙනවා VCC pin එක. VCC pin එක අපි set කරගන්නේ මෙතන අපි set කරගමු එක 3.3 volt වලට. මොකද අපිට server mode එකට පොඩ්ඩක් වැඩියෙන් use වෙනවා. මේක එහෙම set කරගමු. හරි. දැන් අපිට මෙහෙම බලා ගන්න පුළුවන් set කරගත්තා. අපි දැන් යමු server mode. server mode එකේ මේ color pattern එකක් තියෙනවා. මේ කහ කියන්නේ signal wire එක, red කියන්නේ VCC, මේ brown එක වෙන්නේ ground pin. හරි. දැන් ඒකට ඕනේ male to male. එතකොට මේක අපි රතු එකට මේ රතු එක set කරලා ඒක 5 volt එකට දෙනවා. 5 volt එකට දීලා ඊට පස්සේ තව male to male එකක් ගන්න. ඒක අපි ground එකට දෙමු. ඒක ground එකට දීලා එතන ground එකට ඊපස්සේ තව male to male එකක් ගන්න. එහෙම දැන් signal wire එකනේ. signal wire එක අපේ code එකේ හැටියට අපි ඒක දීලා තියෙන්නේ pin 12 එකට. ඒක තමයි pin 12. pin 12 හරි. අපි දැන් අපේ components ඔක්කොම setup අපි හරි. දැන් අපි යන් code එක මේකට upload කරන්න. හරි. ඊට පස්සේ අපි දැන් කෝඩ් එක අප්ලෝඩ් කරන්න අපි ESP32 එක කනෙක්ට් කරගන්න ඕනේ අපේ කම්පියුටර් එකට. අපි මෙහෙම කනෙක්ට් කරගෙන
මෙතනින් මෙහෙම කනෙක්ට් කරගමු මෙතනින්. ඒක අපි එහෙම කනෙක්ට් කරගෙන අපි මේක USB නේ මේක ගහමු අපි ලැප්ටොප් එකට. ඊපස්සේ අපි අපේ ඊට පස්සේ මේ මෙන්න මේ කෝඩ් එක තමයි අපි මෙතන යූස් කරන්නේ. දැන් මෙතනින් තෝරමු අපේ එක. Within ESP32 මේක තෝරලා අපි දැන් මේ කෝඩ් එක රන් කරනවා. හරි. ඔයගොල්ලෝ පේනවා අපි මෙතන මේ කෝඩ් එක දීලා තියෙන්නේ මේ ඇන්ගල් එක බලන්න. දැන් මෙතන අපේ කෝඩ් එක තිබ්බොත් දැන් මේ 160 කියන ඈත තිබ්බොත් එහෙම අපි ළඟ කියන්නේ අපේ දැන් මේක රේල්වේ ගේට් එකක් කියවනේ. මේකේ අපි ඩිස්ටන්ස් එක වනින් මෙහෙම 50ට වඩා තියෙනවා. අපි මෙහෙම ළඟට ගෙනාවොත් ඒක වැඩ කරනවා. ඊපස්සේ මේ 50 ඒක තමයි බලන්නේ. 50ට වඩා අඩු වුණොත් සර්වර් මෝඩ් එක වැඩ කරනවා. දැන් අද තිබ්බොත් මේ තමයි වැඩ කරන්නේ. දැන් මෙහෙම උඩට පේනවා ෂෙල් බොක්ස් එකේ 168 එහෙම යන්නේ. දැන් මෙතන අත තිබ්බොත් අර 4 නිසා අර ගේට් එක වැහිලා ආය යනවා. ඊට පස්සේ දැන් මෙතන මෙහෙම තිබ්බොත් ඒත් එහෙම වෙනවා. ඊට පස්සේ දැන් අතන අරුණ අපි මේ බඩු ගොඩක් තිබ්බනේ. ඒකට එයාට එක දිගට එහෙම වෙද්දි මේකේ දැන් data read කරන මේ measure කරන يعني එක මිනුමක් තියෙනනේ. ඒක මෙයාට අල්ලන්න. දැන් මේක 50ට අල්ලන ගමන් මෙතන සර්වර් මෝඩ් එක වැඩ කරනවා. ඔයගොල්ලෝ පේනවා ඇති. ඊට පස්සේ දැන් බලන්න දැන් මෙතනින් තිබ්බොත් 44යි. ඊට පස්සේ දැන් එක දිගට ආවොත් එයාට කරන්න බෑ. ඊපස්සේ දැන් මෙහෙම තිබ්බොත් ඒක වැඩ කරනවා. හරි. එහෙනම් දැන් මේක ස්ටොප් කරමු. ඔයගොල්ලෝ පේනවා ඇති. හරි. එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් හැමෝටම goodbye.